ඉතින් අද වීඩියෝකින් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ රැකියා හරහා work from home හරහා සිද්ධ වෙන මුදල් වංචාවක් ගැන. එතකොට මුලින්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා සර්ට් ආයතනය. සර්ට් කියන්නේ ශ්‍රී ලංකා කම්පියුටර් එමර්ජන්සි රීඩ්නස් ටීම් කෝඩිනේෂන් සෙන්ටර්. එතකොට මේගොල්ලෝ මොනවද කරන්නේ? මෙන්න මේ ආයතනය කරන්නේ සයිබර් සිකියුරිටි අන්තර්ජාල ආරක්ෂාව ගැන බලන ප්‍රධාන ආයතනයක් ලංකාවේ ඇතුලේ. එතකොට මේගොල්ලෝ කරන්නේ සයිබර් සිකියුරිටි ඇටැක්. මේ සයිබර් ඇටැක්ස් වලට රෙස්පොන්ඩ් දෙනවා. එතකොට ගවර්න්මන්ට් සහ ප්‍රයිවට් ඕගනයිසේෂන් සිස්ටම් ආරක්ෂා කරනවා. ඔන්ලයින් ස්කෑම් ගැන හොයලා බලනවා. එතකොට සයිබර් සිකියුරිටි අවයානස් ප්‍රෝග්‍රෑම් කරනවා. සයිබර් ඉන්සිඩන්ට් රිපෝට් කරනවා. ඒ වගේ දේවල් තමයි මේ ආයතනය කරන්නේ. එතකොට පෞගිය දින කිහිපය තුළ මේගොල්ලෝ නිවේදනයක් නිකුත් කරලා තිබ්බා work from home හරහා සිද්ධ වෙන මුදල් වංචාවක් ගැන. එතකොට මම දැන් වංචාව ගැනද කියන්න කොහොමද වෙන්නේ කියලා. මේ දින ඒගොල්ලෝ නිවේදනය කරලා තිබ්බ නිවුස් එක මෙන්න මේක. ඒතකොට ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මේ ගොඩක් සයිට් වල මෙන්න මේ වගේ data entry job ඔයගොල්ලෝ දැකලා ගියාට part time කියන data entry operator තමයි job role එක විදියට දාලා තියෙන්නේ. ඒතකොට මේ සැලරි එක දෙනවා 45000ත් 85000ත් අතර. එඩියුකේෂන් ඕඩිනරි ලෙවල් විතරයි, කිසිම පළපුරුද්දකුත් ඕනේ නැහැ කියලා කියනවා. හරිද? ඊළඟට දෙනවා අවශ්‍ය කුසලතා තොරතුරු තාක්ෂණික මූලික විද්‍යුත් තැපෑල පමණයි. ඒතකොට දැන් කියන්නේ නිකන් කම්පැනි එකට ඊමේල් එකක් විතරක් ටයිප් කරන්න පුළුවන් කෙනෙක්ගේ මොකද්ද තියෙන වැඩි. හරිද? ගෙදර සිට වැඩ කරන්න. ඊළඟට තියෙනවා කම්පියුටර් හෝ ලැප්ටොප් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකකින් වල පුළුවන් කියලා තියෙනවා. ඒතකොට ඊළඟට සැකයි දෙන ඊළඟ දේ තමයි ස්මාර්ට් ෆෝන් එක. දැන් කම්පැනි එකේ data entry කියන දේ කම්පැනි එක data entry කරන එක ෆෝන් එකකින් කරන්න බෑ කියලා. අන්න ගොඩක් වෙලාවට Excel නම්මන වලින් තමයි ඒතකොට අඩුම ලැප්ටොප් එකක්වත් තියෙනවා. ෆෝන් එකකින් කරනවා කියන එක එච්චර මේක මම හිතන්නේ ගොඩක් දුරට වංචාවක්. හරිද? අවමේ පැය කාලයක් වෙන් කරවා ගැනීම ප්‍රමාණවත් කියලා තියෙනවා. ඒතකොට මේක වෙන්නේ මෙහෙමයි. මේගොල්ලෝ ඉස්සරහම අල්ල මේක ඇප්ලයි කරාට පස්සේ මේගොල්ලෝ ඉන්ටර්විව් එකක් ගන්නවා ඉස්සරහම. ඊට පස්සේ ඉන්ටර්විව් එකේදී ඔයගොල්ලෝ විස්තර ටික අහලා ඔක්කොම කරලා පස්සේ ඔයාලට කම්පැනි කාඩ් එකක් එවනවා. ඒ කාඩ් එක එවන්නේ ඔයාලගේ ඒ කියන්නේ එම්ප්ලොයි එකේ විශ්වාසය ඇති කරගන්න තමයි මේ කාඩ් එක එවන්නේ, කම්පැනි කාඩ් එක. ඊට පස්සේ කරන්නේ මේගොල්ලෝ උතන්දි වෙන්නේ මේගොල්ලෝ අයිතාලි සුපයාගත්තල් ඔයාලව භාවිතා කරලා ඔයාලගේ මාර්ගයෙන් වෙනත් බැංකු ගිණුම් වලට මාරු කර ගැනීමක් තමයි උතනින් වෙන්නේ. එතකොට දැන් ඕක ඔයාලට හිතෙන්න පුළුවන් මේ කම්පැනි සල්ලිනේ දාන්නේ මට ප්‍රශ්නයක් කෙනෙක් ගන්න නැහැ කියලා. හැබැයි පොලිසියෙන් හොයාගෙන ඉන්නේ වා කොහෙන්ද මේ සල්ලි ආවේ. එතකොට ඔයාලට තමයි ඒවට මේ උත්තර දෙන්න වෙන්නේ. ඒක නිසා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ යන්නවත්.